චීස් නේද? ඒ පාර පස්සෙන් එන්නත් ගත්තද? නෑ මං ඉන්නේ අර ගෙදර. වාව්. ඔය ලස්සන චිත්‍රම් දිනවනේ. අඳින්න පුළුවන් අයටත් වඩා හොඳට. ස්තුතියි. මම කෙමෙන් ඉදිරියට ඇදී යනවා. මගේ යටින් තියෙන සුන්දර නමුත් කිසිවෙකුගේ ඇසට හසු නොවූ ලෝකයක්. මම නිස්කලංකව පා වෙනවා. ඉහළ බව විදේශ මගේ හුස්ම පමණයි. මට ඉහළින් නැත්තේ දිලිසෙන ආලෝකයක් පමණයි. ඒ මම මෙතෙන්ට ආපු මෙතනින් සමුගද්දී යන තැනයි. මම කිමිදෙනවා. මං කිමිදෙන දක්ෂයි. විශාල කළුගල් මුදුපළෑටි පහු කරගෙන මම කිමිදෙන්නේ රිදී මත්ස්‍යයෙන් පිරුණු ගැඹුරු නිල් ලෝකයට. එහෙම තැනක් ගැන මන් දන්නේ. හරි ඉතින්. ඒකට යන්න අපිට විතරක් පුළුවන් නම් මේ මායා කඹේ එලිලා ගිහින්. ඇයි ඒක මායා කමයක්ද? ඔව් ඊයේ උපන්දිනේ තිබ්බලු නේද? කැමතිද? මේක ගොඩක් ගණන් නැති නේද? ගිහින් එන්න. හොඳයි පරිස්සමින් යන්න. මං ඔයාලට කියලා නේ ගියේ. මොකද මේ ඔයාලා? අපි හිතුවා ඔයත් මැරිලා කියලා. ඉතින් නවත්ත ගන්න. මැරිලා? මොකද්ද මෙතන වෙන්නේ? ඔයාගේ යාළුවා ඊරෑ මැරිලා. එළිය ගිහිල්ලා මැරිලා තියෙනවා. ලනු එළිලා පනිනකොට ලනු කඩේ වැටිලා. අපිට කනගාටුයි. ඒක ඒ විදිහට කැඩෙන්න විදියක් නෑ. එහෙම කැඩෙන්නේ කොහොමද ඒක? ඒක කැඩෙන්න බෑ. ඔයා මැරිලා. මට සමා වෙන්න පුතේ. ඔයාලා බොරු කියන්නේ. එයා මැරිලා නෑ. ඔයාලා බොරු කියන්න එපා. යස් පුතේ